ආයිබෝන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔබ වෙතට ගෙන ඉන්නේ අංක 5. ඒ කියන්නේ පුද්ගලික වසර 5 ගැන පුංචි හැඳින්වීමක් කරන්න. විශේෂයෙන්ම පුද්ගලික වසර 5 හමු වෙන්නේ ඔබගේ මාසය, දිනය, ඒ වගේම 2026 යන වසර එකතු කළ විට ඔබට ලැබෙන අංකය අනුව 5 අංකය ලැබුණොත් අපි හඳුන්වනවා පුද්ගලික වසර කියලා. ඔබට මේ 2026 වසර අලුත් ප්‍රබෝධමත් වසරක් වෙනවා. අලුත් දේවල් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන විශේෂයෙන්ම නිර්මාණය කිරීමේ හැකියාව ඉහළින්ම පවතින වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබේ ව්‍යාපාර කටයුතු වල යෙදෙන කෙනෙක් නම් ඔබට ඔබගේ නිෂ්පාදන සඳහා විශේෂ ඉල්ලුමක් ඇතිවන වසරක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඔබ ඒ සඳහා උනන්දු වන්න නිර්මාණාත්මකව වෙළඳපොළට දේවල් ඉදිරිපත් කිරීමට ඔබ උත්සාහ වන්න ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට පුළුවන්. ඔබගේ ඉදිරි ගමනේ දියුණුවට හොඳම වසර ලෙස හඳුන්වන්න පුළුවන්. අලුතින් අවස්ථා උදා වෙනවා. ඒවට බය නොවි, ලැජ්ජාවටපත් නොවි, තමන්ගේ දියුණුව උදෙසාම කටයුතු කිරීමෙන් ඔබට විශාල දියුණුවක් ලබා ගැනීමට මේ වසර ඔබට බොහෝ උදව් වේවි. ඒ වගේම 2025 වසරේ තිබුණ කලබලකාරී තත්ත්වය අඩු වී සතුටින් සංයමයෙන් යුතුව කටයුතු කරන වසරක් ලෙස මේ 2026 වසර හඳුන්වන්න පුළුවන්. ඔබට පුදුම හිතෙන දේවල් ලැබීමට වාසනාව තියෙනවා. ඒ සඳහා ඔබ කිසි විටක බිය නොවන්න. ඔබ ඉදිරිපත් කරන යම් දේවල් බාධකයකින් තොරව ඒ සඳහාම උත්සාහවන්ත කටයුතු කරන්න. සියලු බාධක සහ අපහසුතා මගහරව ගන්න පුළුවන්. ඒ වගේම සංචාරයට, ජීවිතයේ විවිධත්වයට වගේම කායික බැඳීම් වලට සහ මත්ද්‍රව්‍ය වලට කැමැත්තක් දක්වන්න පුළුවන්. ලිංගික ආශාවන් වලටද විශාල ආශාවක් ඇති කරගන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී තමා විසින්ම තමාව පාලනය කරගත යුතුයි. බුද්ධිමත්ව කටයුතු කරන්න. හදවතට නොව බුද්ධියට අනුව කටයුතු කරමින් ඔබට එවැනි ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. ඔබ අමතක කරන්න එපා. තමා ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. නැති වුණොත් ලැජ්ජාවටපත් වෙන්න, නොයෙකුත් නිന്ദා අපහාස විඳින්නට පුළුවන්. ඔබ ධර්මානුකූලව ජීවිතය ගෙනියන්න ඒවට ඔබගේ ජීවිතය ඉතාමත්ම සාර්ථක වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්.